එයා ගැන පොඩි අදහසක් තියෙනවා. අදහස කියලා තියෙන්නේ. කියලා නෑ. කියමුද අද? කියන්න කැමතිද? කියන්න අවුල් නේද? නෑ හරි මම ඉන්න ඕනෙම දෙයකට මම ඉන්නවා. මම ඔය වගේ කීප දෙනෙක්වම එකතු කරලා තියෙනවා. අද කියමුද ආදරේ කියලා. එයා කැමති වෙයිද දන්නේ නෑනේ. කැමති වෙන අකමැති වෙන එක එයාගේ වැඩක් නේ. අපි මුලින් ආදරේ කියලා තියෙනවා. තාම කිව්වේ නෑනේ. නෑ නෑ. හා? ඩොක්කකුත් ඇනලා ආදරෙත් කියලා එමු. යම්ද? යන් බයෙන් එපා. මං ඉන්නවනේ අද. මෙයාද? එයා තෝ. ඈ? ගහයිද අපි දැන්? යා මොකද්ද ඔයාගේ නම? නිලුෂා. දැන් මේ පොඩි වැඩක් කරන්න ආවේ. තරහ ගන්න නෑ නේද? නෑ තරහ යයිද? නෑ. මෙයා ඔයාට ටොකුවනි නොල් නේද? ඕ ටිකක් කරදර කරනවා. වදයක්ද? ටිකක්. එන්නකොම ළඟට. හා? වදයක් කියලාත් කියනවා. දැන් ඩොක්ක කනින්නද කැමති? ඇල්ල බලමුනේ. කරලා බලන්නකෝ එනම් මම මේ පැත්තට ඉන්න කොයි එකටත්. මෙයාට කියන්න දෙයක් තියෙනවලු. හරිද? ඒක හැබැයි අපි දන්නේ නැහැ මොනව වෙයිද කියලා. කියලා බලමුද? හරි ඔයා මොකක් හරි කියන්නේ ඉතින් ඔයාට දැන් කියන්න දෙයක් තියෙනවා කිව්වනේ මං කිව්වේ මගෙත් එක්ක කතා වෙලා කිසි බයක් නැතුව කියමු කියලා. පොඩි කැමැත්තක් තියෙනවා මෙයාගේ. ඒක කියමු ඉතින් ඒ කැමැත්තක් තියෙනවලු. ඔයා මොකද කියන්නේ? හිතලා බලන්න ඕනේ. දැන් මෙච්චර කල් දැනිලා නැද්ද ඒක? දැයිලා තියෙනවා. හිටපු ගමන් ඇවිල්ලා කරදර කරනවා, හොයලා බලනවා. හරි වාට ඒක වදයක්ද? වදයක් වුණාට ආදරේ හිතන හින්දා වදයක් නෙවෙයි වගේ. මොකද? ආදරේ හිතන හින්දා වදයක් නෙවෙයි වගේ. මොකද හිතන්නේ? ඈ? මොකද සතුටුයිද? සතුටුයි. මොකටද සතුටු එයාට? එයාටත් මං ගැන ආදරයක් දැනලා තියෙනවනේ.